හෙල්ලෝ ගයිස් කොහොමද ඉතින් කට්ටියටම මොකද දවසේ මට වීඩියෝ එකක් කරගන්න බැරුණා මේ දවස් ටිකේ පොඩ්ඩක් කොල්ලා වැඩයි මේ දවස්වල පොඩි එක්සෑම් එකකට පාඩම් කරනවා කියන මට වීඩියෝ ටිකක් කරගන්න බැරුණා ඉතින් කොහොම හරි ගොඩ කාලෙකින් තමයි වීඩියෝ එකක් කරන්න අද ආවේ හරි අපි බලමු එන මොනවද අරන් ආවද වීඩියෝස් කියලා මේ දවස්වල ගොඩක් වීඩියෝස් නම් ආව මම දැක්ක ගෲප් වල තියෙනවා මට ක්‍රියේට් කරගන්න බැරුණා රයිට් එහෙනම් වෙල්කම් කියලා පිළිගන්නවා අද බලමු අපි මොනවද ක්‍රියේට් කරන්න තියෙන වීඩියෝ ඉතින් කොහොමද ඔයාලට පැතිවලට පායනවද වහිනවද හරි මම මුලින්ම බලන් තියෙන වීඩියෝ එක බලමු ටක් නිදාගෙන තියෙනවා මතක නෑ හොනේ හිතන විදිහට දැන් ගොඩක් පාර මතකවත් නැති ගානක් නේ ඊන හිටි එකත් එක ශානුත් එක්ක නේ ශානුත් එක්කනේ හිටියේ හොවද නැද්ද යාළුවනේ මේ අහන්නේ කී පාරක් නිදාගෙන තියෙනවද කියලා ඕන තරම් ඉතින් නිදාගෙන තියෙනවනේ නිදාගත් එකද මේ අහන්නේ කී පාරක් හිටියද පස් පාරක් හය පාරක් පස් පාරක් ඊළඟ හිටිය එකත් එක සන්තෝෂ් එක්ක සන්තෝෂ් එක්ක කී පාරක් හිටියද පහරයක්ම වේවා දෙපාරයි දඹුල්ලේ සන්තෝෂ්නේ දැන් දඹුල්ලේ සන්තෝෂ්ලා බය වෙලා ඉන්නේ නේද අකිලත් එක්කනේ පරණ බොයි වෙන යත් එක්ක පාරක් හිටියද එකපාරයි බොයිලා ෂුවර්ද හැබැයි ඉතින් මේකෙල්ලත් එක්ක නිදාගත්ත කොල්ලෝ දැන් බලනකොට වහකන්න හිතෙන්නේ නැති දමිත් එක්කනේ කී පාරක් හිටියද ඇත්ත ගාන කියන්නේ මට පස් පාරක් හය පාරනේ ඊට පස්සේ හැබැයි කැලේ නම් හොඳයි ඉතින් නේද මොනවා දමිත් ඉතින් ඇති හුඹා පාර වැඩිනේ හරි වැඩක් නැහැ ඉතින් අපිට මේවා අනුන්ගේ වනේද ඈ ඒතරවා බඩුවක් වගේ සෑහෙන කට්ටියත් එක්ක හිටියනේ බඩුවක් වගේ නෙමෙයි ඉතින් බඩුවක් තමයි හරි ඉතින් බෑ බඩුවක් වුණත් කොහොමවත් මේ එහෙම වීඩියෝ කර අහන එක නම් හරි නෑ නේද නිකන් ආස්තය කරන්න බැරි නම් අතාරලා දැම්මා දැන් ඌටත් ඕන ඌ ගැව්වාට හරි එච්චරයි ඕ අහන්න ඕනේ නේද හරි බලමු අපි නෙක්ස්ට් වීඩියෝ එක අම්බෝ සීගිති පාතාලය තුවාල නම හෙල්මට් වගේ මුන් තමයි මේ අර හෙල්මට් වලින් ගාලා සර් කෙනෙක් කියනවා නේද මොකද කාලගන්න දේශික කරගෙන අම්මා මෙන්නෙන්නම සීගිති පාතාලය හිසොස්සනනේ රයිට් අපිට වැඩක් නැහැ නේද කනතරින් ගහන්න තියෙන මොකක් වුණා උන් තමයි අවජාතක බල්ලෝ හරි බලමු ඊගාව සින්දුව සින්දුව හරියට කනරි කියුලා ඒක බඳවල වහිනවා යාළුවනේ ඔයාලා පැත්තට වහිනවා අප පැත්තට වහිනවා හොඳට මේ දවස්වල දැනුත් වහිනවා Go! Me and my friends fries and we doing shots and it's hard to know මේක කැප්ෂන් එක දාලා තියෙන්නේ මට ඇත්තටම අමතකයි buckets in the tub because it tells me I'm baby chance in my hands stop from that the check box and now I'm a part that I'm a single like you know your love your wasn't handled and like me come on and let me lead I'm Lady Gracie don't mind me say boy and like so much in my white in my body on me මේ ඔයාලා මේ වීඩියෝ බලලා hina වෙන්න එපා හොඳ මොකද ඌ හරකෙක් වගේ ඕකන එහෙම තමයි මිනිස්සුන්ට එක එක හැකියාවන් තියෙන මේ හැකියාවන් ඉස්සරහට ගන්න තමයි මේ වගේ සෝෂල් මීඩියා ප්ලැට්ෆෝම් තියෙනවා I'm the heart in my feeling too I love your body I'm last night when you may roll කොහොමද මේ එඩිෂන් මේක දැක්කම පස්සේ සින්දු ගන්න නැති it's gonna be your brand mine I will love your body why I'm in love with your body why I'm in love with your body why I'm in love with your body and this is a discovery child brand new I'm in love with the shape of you one weekend and a story began with the first day
ඉතින් යාළුවනේ එහෙම තමයි. ඉතින් ඒක කමන්නේ ඒ ළමයින්ගේ තියෙන ටැලන්ට් එක නේද? ඉතින් අපි hina වෙන්න ඕනේ. අපිට hina වෙන්න ටැලන්ට් එක තියෙනවා. ඒ තමයි මේ මිනිසුන්ට ඉදිරිපත් කරන්න පුළුවන් සින්දුවක් හරි ඒ විදිහට. කොහොමද සුපීරියර් සින්දුව උඹට නම් I edition straight of you වගේ මේ සින්දු නම් කරන්නේ නැති වෙයි මං හිතන්නේ. ආරේ බලමු අපි next video ගැන. මෙන්න මේක සුපිරි හොඳේ. නියම ඩබින් පාර. කෙලින් මොකද මේ hina වෙලා ඉන්නකෝ මොකද කක්ක බරයිලු උදේ ලැට්ටකට ගියත් ඇනේ කොහොමද ඒ ඇඩ් එක නේ? ඈට කක්ක බරයිලු ඒව කොහොමද ඒක තිබ්බ කාර්? දැන් කොහොමද තින් දැනුත් ඉතින් ওই කාර් පාවිච්චි කරන්නේ දැනුත් ආය වෙනසක් කළා නෑ. කොහොමද පරණ ඇඩ් එකක් යාළුවනේ මේක වී මට මතක සෑහෙන පරණ ඇඩ් එකක්. බලන්න ඔය කලර් ග්‍රේඩින් එහෙම. අම්මේ ඕකේ හරිලා මේ පෙන්ඩෝල් ඇඩ් එකට ගහපියා. දැන් පෙන්ඩෝල් හොයන්නත් නෑ. සීන් එක මන මාල්ට කක්ක බරයිලු අනේ ඒ දැන් තියෙනවා. නෝකක්ක පෙත්තක් ගත්ත නම් හරිනේ ඕමයි කක්ක පෙත්ත හොඳ වෙලාවට මම නෝ කක්ක පෙත්ත අම්බෝ ඒක මරු මම දැක්ක Facebook එකේ මොකද්ද page එක තියෙනවා මේ අලුතෙන් ඩබින් කරන ඩබියා වගේ තමයි ඇඩ් වල ඩබ් කරනවා. ඉතින් යාළුවනේ ඒ විදිහට අද මේ පොඩ්ඩයි එපිසෝඩ් දරන් ආව අපිට hina වෙන්න මේ දවස්වල මම මේ කොරියන් එක්සෑම් වල පාඩම් කරනවා. ඒකින්ද මේ පොඩ්ඩක් වෙලාවක් නැහැ වීඩියෝස් කරගන්න. ඒකයි ප්‍රශ්නේ. ඉතින් ආය වීඩියෝ ටිකක් තව දවස් දෙක තුනකින් කරලා දාන්න හිතාගෙන ඉන්නවා. අර ගිය දවස්වල මට කරගන්න බැරුනේ මේ අර ඇඩ්මිෂන් එහෙම දාන්න තිබ්බනේ. ඒ ඇඩ්මිෂන් දැම්මා ඊට පස්සේ වැඩයි ඇඩ්මිෂන් වල අල්ලුවා ගන්න යන මම කලන්දර ගොඩක් වුණා. හරි කොහොම හරි ඉතින් ඔයාලා හොඳින් ඉන්නවා කියලා හිතනවා. මේ එහෙනම් මේ වීඩියෝ එක බලවන අලුත් කෙනෙක් නම් මගේ channel එකට subscribe කරන්න, share පාරක් දාන්න පොඩි help එකක් දෙන්න. එහෙනම් යාළුවනේ මං ගිහින් එන්න. goodbye ඔක්කොටම.